වතුර ටිකක් දෙන්න මේ හිර වෙන්නේ නැත්නම්. මැයි මාසේ 26 වෙනිදා සඳුදා දවසේදීත් මේ අහිංසකයන් වෙනුවෙන් කෑම වේලක් අරගෙන යන්න පුළුවන් වුණා. මේ සඳහා දායකත්වය ලබා දුන්නේ ඊශ්‍රායල් රාජ්‍යයේ සිට කුමුදුනී තිසේරා මහත්මිය. ගොඩක් ස්තුතියි වගේම ලොකු පිනක් මේ වගේ කාලයක මේ වගේ දෙයක් කරන්න හිතපු එක ගැන. ඔයත් මේ කෑම වේලක් සඳහා හෝ ප්‍රතිකාර සඳහා දායකත්වය ලබා දීමට කැමති නම් WhatsApp අංකයට හරි page එකට හරි පණිවිඩයක් එවන්න කියලාත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකල්ම බලන්න. මෙතන තව එකක් දාන්න. තව එකක් දෙන්න. පලා ගත්තා. යාළුවා මේ ලොකු වෙලා ඉන්නේ. ඔව්. මේ වැන්නේ. ඔපරේෂන් කරපු කට්ටියමනේ. ඔක්කොම තමයි ඉන්නේ. තව එකෙක් ඉන්නවා. තව එකෙක් ඉන්නවා. ආ හා හා. ගමින් එකට ටික දාන්න. අනිකට දෙන්න. මේ තව එකක් මෙතෙන් දානවා. මේ ඩබල් අඳුර ගන්න බැහැන ලොකු වෙලා නේද? තව එකෙක් ඉන්නවා. තව එකෙක් ඉන්නවා. ආ හා හා. කොහේ හරි ගියේ. හන්ද දානවා මේකට තව. වතුර ටිකක් දෙන්න මේ හිර වෙන්නේ නැත්නම්. ඔපරේෂන් කරේ නැද්ද? කරා.